එදා රාත්‍රියේ නිසා අපි හිටපු සියලු ස්වාමින් වහන්සේලාව අපි ඩක්කුවට නංව ගත්තා. මොකද ඩක්කුවේ තියෙන විශේෂ මේකක් බර වැඩි නම් ඒ ඩක්කුව යන්නේ නැහැ අර ලිෆ්ට් එක වගේ. ඉතින් ඒක නිසා අපි දන්නා හොඳටම විශ්වාසයෙන් එදා ඒ හිටපු ස්වාමින් වහන්සේලා සේරම අපි සම්බන්ධ කරගත්තා. නමුත් ප්‍රශ්නයක් නැතුව මේක ඉහළට ගමන් කිරීම සිද්ධ වුණා. මේකේ ගමන් කළා පුහුණුව තියෙන ස්වාමින් වහන්සේලා දන්නවා මේක සමහර අවස්ථාවල මේ විදුලිය නැති වුණොත් මේක මග නවතිනවා. එහෙම නැත්නම් අපි ඉහළට වඩින අවස්ථාවක පහළ ස්වාමින් වහන්සේ නමක් ඒ පහළ තියෙන මේ බටන් එක ප්‍රෙස් කරොත් නැවත මේක පහළට එනවා. ඉතින් ඒක නිසා අපි මේක නැවතුණාටවත් පහළට එනවටවත් අපි අනියත බියක් අපේ නැහැ. ඒක අපි සාමාන්‍යයෙන් මුහුණ දෙන දෙයක්. ඉතින් එදත් අපි මේක ඉහළටම ගිහිල්ලා යන අවස්ථාවෙත් අපි මේ අපේ ගාව විදුලි පන්දම් තියෙන අපි ඒවා පාවිච්චි කරගෙන ගියේ. මොකද මුල් හරිය ටිකක් පහත වැඩි. හදිසියවත් නැවතුනොත් ස්වාමීන් වහන්සේ නමකට බහැ ගන්න පුළුවන්. ඒක නිසා අපි විශේෂයෙන් ඒ ගැන සැලකිල්ලෙන් ගියා. නමුත් ඒ කොටස පහ වුණාට පස්සේ අපි අපේ විදුලි පන්දම් නිවාගත්තා. මොකද ඊටු ටික අපි අනිවාර්යෙන් දන්නවා මේ යන්න පුළුවන් කොටස කියලා. ඉතින් අර බහින අපේ වේදිකාව ඉස්සරහා අපිට පෙනිපෙනී තියෙන අවස්ථාවේදී එකපාරට මේක ගැස්මක් එක්ක නවතිනවා. නැවතීමත් එක්කම මේ එතන අපේ හිටපු එක ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන්සේ මේ ඩක්කුවෙන් එළියට පනින අවස්ථාව සිද්ධ කරන අනිත් ස්වාමීන් වහන්සේ වැටෙනවා. ඒක ඉහළට ගිහින් නැවතුන වහාම පහළට එන්න පටන් ගත්තා. ඒ පහළට එන්න ආවේ අසාමාන්‍ය වේගයකින්. ඉතින් අපිට මේක තේරුණා අපි පහළට එන්න ගත්ත හැටියෙම මොකක් හරි මේක ලොකු අනතුරකට යන බව. මොකද අපිට ඒ වෙලාවේ කරවල නිසා කිසි දෙයක් අපිට පහළ පේන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඩක්කුව ආරම්භ වෙන තැනේ තියෙනවා මේ විදුලි ලාම්පුවක්. ඒකේ එළිය විතර අපිට පේන්නේ. පහළට ඉතා වේගෙන් අපි ලං වෙනවා කියන හැඟීම තමයි අපිට පේන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී කිසිම ස්වාමීන් වහන්සේ නමක් කලබලයකටපත් වෙන්නේ නැහැ. ඒ වාඩි වෙලා තමයි ඉහළ බලාගෙන මම ගියේ වැඩි. නමුත් එකපාරට මේක පහළට එන්න පටන් ගත්ත අවස්ථාවේ මම නැගිටලා මම අනිත් පැත්ත හැරිලා දැන් පහළට යන කොටසේ මම තමයි ඉස්සරහාම ඉන්නේ. ඒතර මමයි තව ස්වාමීන් වහන්සේලා දෙනමුකෝ. අපිට තිබ්බේ තප්පර 10කටත් වඩා අඩු කාලයක්. සාමාන්‍ය විනාඩි 8ක් යනවා මේක උඩට පහළට යන්න. නමුත් ඒ අවස්ථාවේදී මට කිසි කෙනෙක් මතක් වුණේ නැහැ. මට කාවත් අතාරින්න ප්‍රශ්නයක් තිබුණ නැති නිසා අපිට ලැබලා දීලා තිබිච්ච මේ ගුරු ස්වාමීන් වහන්සේලාගේ පුහුණුව නිසා මොකක් හරි අනතුරක් ඉදිරියේ වෙන්න තියෙනවා. ඔබට ලැබෙන ඕනෑම දෙයක් ඔබ බාර ගැනීම චේතනාවෙන් යන්න කියන හැඟීම තමයි මගේ තිබුණේ. අපිට ඉතර ලොකු අනතුරක් වෙයි කියලා හිතුනේත් නැහැ. කිසිම බයක් දැනුනේත් නැහැ. මම වගේම තමයි අනිත් ස්වාමීන් වහන්සේලා මටත් වඩා කලින් භාවනා කරන්න ඇවිල්ලා දිනු කරපු ස්වාමීන් වහන්සේලා මේ අපේ ගුරු ස්වාමීන් වහන්සේලාගේ යටතේ. ඒගොල්ලෝ ඊටත් වඩා ශක්තිමත් ඇති. මම බොහොම කෙටි කාලයක් ඇවිල්ලා මෙහි භාවනා කරන්න. නමුත් මමත් ඒ මානසික මට්ටමින් හිටියා ඒ අවස්ථාවේ. කොහොම හරි අවසාන මොහොතට දක්වා අන්තිමට ගිහිල්ලා නවතින ස්ථානයක් තියෙනවා. එතන තමයි වදින තැන අන්තිම. එතන දැන්ටත් තාමත් එතන මුහුණුවර මතකයි. නමුත් මේක දක්ව හැප්පෙන අවස්ථාව ඊළඟට අපි මේ ඩක්කුවේ කෑලිත් එක්ක කැඩලා අපි විසි වෙන අවස්ථාව ඒ කිසි දෙයක් අපි දන්නේ නැහැ. නමුත් අපි ඊට පස්සේ පහළට වැටුණාට පස්සේ ඒ වෙලෙම අපිට සිහිය තිබුණා. ඉතින් ඒ අවස්ථාවෙත් අපිට කලබලයක් වුණේ නැහැ. මේ ඒ අවස්ථාවේ සිහිය ආවම අපි මොකද්ද මේ සිද්ධිය කියන එක පොඩ්ඩක් කල්පනා කරා. මොකද අර කම්පනයක් එක්ක පස්සේ අවධානය ආවා මේ සිද්ධිය කියලා. පසුව අපි ඉහළ බලනකොට ස්වාමීන් වහන්සේලා යසුසුලුව ඇවිල්ලා අපිව බේර ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒකත් අපි අවස්ථාවක් විදිහට ගත්තා. ජීවිතයේ ඕන වෙලාවක ඕන දෙයක් වෙන්න පුළුවන්. අපි ඒ ඕන දෙයකට ලෑස්ති වීමකින් අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවෙත් අපි කල්පනාකාරීව හිටියා අපිට බේරෙන්න තියෙන අවස්ථාවක් එක වෙයි කියලා. මගේ මේ දකුණු කකුලේ අස්ථි දෙකක් තියෙන. ඒ අස්ථි දෙකම බිඳීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් එක අස්ථියක් ටිකක් සංකීර්ණ විදිහට බිඳිලා තියෙනවා. ඉතින් ඒ අස්ථි දෙකේට ඔපරේෂන් එකක් විදිහට ඒකට අර මේ ප්ලේට් එකක් අපි දාලා තියෙනවා මැදින්. එහෙමයි සර්. ඒකේ තාම හොඳට සුවමින් පවතින